වෙයි ගෙදර ඉංග්‍රීසි වචනයක් කතා වෙනද ගෙදර? පාසල ජාත්‍යන්තර පාසලක් නෙමෙයි. කීයක් විතර දන්නවද කකුළු? Coconut crab, Japanese spider crab, mud crab, Dungeness crab. මේ ගියාත් මේ සතු විද්‍යාඥයෙක් දන්නේ? එහෙමද දන්නේ නැහැ. කුලන් වැඩියෙන්ම කැමති සතා කවුද? Wanda. යන්නත් කලින් ඉඳලාම මේ වත්තට ගිහිල්ලා පොළොව හරලා සත්තු හොයාලා දෙන්න කියනවා. මට උවමනාම තිබුණා මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාන්න මෙයාගේ ඉංග්‍රීසි හැකියාවත් එක්ක. දාන්න බැරි වෙන හේතුව ආර්ථිකමය හැකියාව තමයි. ආර්ථික. ඇත්තම කිව්වේ මං හැමදාම ඇත්තනේ කියන්නේ. කොපහ ගන්න. ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. අද කතා බහට ආපු ආගන්තුකයා නමින් කුලා. මට කියලා හිතෙනවා මේ ගිය ආත්මේ සත්ත්ව විද්‍යාඥයෙක්ද මන්ද. කොහොම හරි මේ ආත්මයාගේ බලාපොරොත්තුව සත්ත්ව විද්‍යාඥයෙක් වෙන එක. ආයිබෝන් කුලාන්. ආයිබෝන්. කුලාන්ගේ ආච්චි අම්මා තවෙල ඉන්නවා. ආයිබෝන්. ආයිබෝන්. මුලින්ම කුලාන්ගේ හමු ගම කොහෙද ඊට පස්සේ ඉස්කෝලේ මොකද්ද පවුල විස්තර අපි මුලින්ම කුලාන්ගේ පොඩ්ඩක් කතා කරලෙමු. හරි ඔයාගේ නම මුලින්ම කියන්න. කුලාන්. කුලාන්. කුලාන් ඉස්කෝලේ මොකද්ද? ගංගොඩගම ජයවර්ධන මහා විද්‍යාලය. ජයවර්ධන මහා විද්‍යාලය. එතනින් එහාට කුලාන්ගේ ගෙදර අම්මා තාත්තයි කවුද ඉන්නේ? අම්මා තාත්තයි. හා? නම්ද? ආව් නම් අම්මයි තාත්තයි නම් කියන්නේ. ඉමේෂා මදුෂානි. හ්ම්. තාත්තගේ නම ඉෂාන් විදුරංග. ආච්චිගේ නමත් කියන්න ආච්චි තරහ වෙයි. පත්මනාතා. දැන් මේ කුලාන් කොයි කාලේ ඉඳන්ද මේ සත්තු ගැන හොයන්න මේ සතුන්ට ආදරය ගන්න පටන් ගත්තේ? පොඩි කාලේ. පොඩි කාලේ. දැනුත් පොඩි නවා දැන් 3 වසරේ නේ? ඔව් 3 වසරේ. 4 වසරේට පාස් වුණා නේ? වයස ගත්තොත් අවුරුදු 8යි. දැන් මට කුලාන් කියන්නකෝ මේ ඇයි සත්තු ගැන ඔයාලට කියන්නේ හොයන්න හිතුනේ? හොයන්න හිතුනේ? හ්ම්. හොයන්න හිතුනේ කියන්නේ ඉතින් එයා සමහර කට්ටියන් ඉතින් මම දන්නේ කට්ටියන් ඉන්නවා මම දන්නේ ටි කට්ටියන් ඉන්නවා. හ්ම්. ඒ හින්දා හොයන්න හිතුණා. එතකොට දැන් ඔයාට එතනින් එහාට සුසි හැකියාවක් තියෙනවා. ඒ තමයි දැන් ගෙදර කවුරුත් ඉංග්‍රීසි කතා කරන්නේත් නැහැ. එතනින් එහාට ඔයා යන්නේ ජාත්‍යන්තර පාසලකටත් නෙමෙයි. එහෙම වෙනකොට හරි ලස්සනට පොඩි වයසෙන් සත්තු ගැන විස්තර කරනවා ඉංග්‍රීසියෙන්. අපි දැන් මේ නැන්දලමටත් බලන්න මේ කවුරු සතෙක් ගැන පොඩ්ඩක් විස්තරයක් දෙමුකෝ ඉංග්‍රීසියෙන්. කියන. I'm going to talk about the mantis shrimp. The mantis shrimp live in water. The mantis shrimp is just like a mantis shrimp. It's colorful. The mantis shrimp can break glass. And the mantis shrimp is dangerous. The mantis shrimp has lots of legs. And the eyes are very colorful too. Has a hard shell. ඉතින් මේ කතා කරේ එක සත්වයෙක් ගැන විතරයි. හැබැයි මෙයාට තව බොහෝ සත්වයන් ගැන අපි නම කිව්වොත් ඒ සතා ගැන කියන්න පුළුවන්. ඒ තරම් මෙයා ගාව මේ විස්තර තියෙනවා. අපි ආච්චියෙන් අහමු මෙයා සත්තුන්ට මෙච්චර ආදරේ සත්තු ගැන හොයන්න පටන් ගන්න කොයි කාලෙද කියලා. මොකද ඇත්තම කතාව ගෙදරින් ලොක් කැමැත්තක් තිබිලා නැහැ මෙයා මේ සත්තු ගැන හොයන්න යනවට. මොකද ඒක ප්‍රශ්නයක් නේ. හුඹස් ගාවට යනවලු සත්තු ගැන වතුරේ සත්තු ගැන යනවලු. ඉතින් ඒ හින්දා මේ ගෙදරට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ මෙයා සත්තු ගැන හොයන එක. ඒ කාලේ මෙයා වෙනුවෙන් ඉඳලා තියෙනවා ආච්චි 100යි. අපි කතා කරලා අහමු ආච්චිගෙන් මොකද්ද මේ විස්තරය කියලා. ඇත්තට මෙයා පොඩි කාලේ ඉඳලම හරි වෙනස් දරුවෙක් කියලා මම අඳුනගත්තා. මොකද මම අවුරුදු 30කට ආසන්න කාලයක් මේ වගේ පොඩි ළමයි එක්ක ඉඳලා තියෙනවා. නිසා මම වෙනස් දරුවෙක් කියලා අඳුරගත්තා. මෙයා පොඩි කාලේ ඉඳලම ගොඩාක්ම සත්තුන්ට කැමතියි. මෙයාට චූටිම කාලේ මොන්ටිසෝරි යන්නත් කලින් ඉඳලාම මේ වත්තට ගිහිල්ලා පොළොව හරලා සත්තු හොයාලා දෙන්න කියනවා. මේ මට හරි කරදරයක් ඇත්තටම සත්තු හොයලා දෙන්නේ කියලා. ඒ වගේ මේ චූටි කාලේ ඉඳලම එහෙම අවශ්‍යතාවයක් තිබුණා මෙයාට. මේ ඉතින් අපිට ඒත් එක්කම ඉංග්‍රීසියෙන්ත් හොඳට කතා කරනවා. දැන් ගෙදර කට්ටිය කතා කරන්නේ ඉංග්‍රීසියෙන්ද? නෑ. ආච්චි කතා කරන්නේ ඉංග්‍රීසියෙන් නෙමෙයි. නෑ. මටත් ඇත්තටම මෙයා කියන ඒවා මට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒතර කොහොමද ආච්චි මේ ඉංග්‍රීසි මේ පුරුදු දැන් අපි දන්නවා ගෙදර ඉංග්‍රීසි කතා බහ වෙනවා නම් ගෙදරවට ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රායෝගිකයි. හැබැයි ගෙදර ඉංග්‍රීසි වචනයක් කතා වෙනද ගෙදර? පාසල ජාත්‍යන්තර පාසලක් නෙමෙයි. ආච්චි තන කොහොම වෙන්නේ නැද්ද? මට ඇත්තටම හිතා ගන්න බෑ. මට කොයි කාලේ වගේද සාමාන්‍යයෙන් මේ සත්ව ගැන හොයන්න පටන් ගත්තේ? පොඩි කාලේ ඉඳලා මොන්ටිසෝරි යන්නත් කලින් ඉඳලා. ඊට පස්සේ මෙයාට සාර්පයොන්ට කැමති වත්තට යනවා හුඹස් කිට්ටුවටත් යනවා. ඊට පස්සේ අම්මා තාත්තා බොහොම මේක ඒකට
අකමැති කරන්න සර්පයන්ට බය කරන්න උත්සාහ ගත්තා. ඒ වුණාට ඉතින් පොඩි දරුවගේ ආසාවනේ කියලා අපි එයාට රබර් සර්ප එහෙම ගෙනත් දුන්නා. සතුන් ගෙනත් දුන්නා. ආ සෙල්ලම් බඩු කියලා ඉල්ලන්නේ සත්තු පැකට්ම තමයි ඉල්ලන්නේ. ගෙදර ගොඩාක් සත්තු ඉන්නවා එහෙම ගෙනත් දීපු. සත්තු ගැන හරියට හොයන්නේ පොඩි කාලේ ඉඳලමයි. තාමත් හොයනවා. එතකොට ආච්චි දැන් මේ සෙල්ලම් බඩුවක් ඉල්ලුවත් ඉල්ලන්නේ සත්තු චිත්‍රයක් අඳින්නේ සත්තු ගැන. සත්තු කතා කරන්නේ සත්තු ගැන චිත්‍රයක් ඇඳත් සත්තුම තමයි යාට වැඩිපුරම මේ ඒගේ ලෝකේ. අර අපේ කිව්වා වගේ ආච්චි මේ ගියාත් මේ සතු විද්‍යාඥයෙක් දන්නේ. එහෙමද දන්නේ නැහැ. කුලන් වැඩියෙන්ම කැමති සතා කවුද? Wanda. වන්දා. හරි. දැන් වන්දා ගැන පොඩි විස්තර ටිකක් කියන්නකෝ ඉංග්‍රීසි. The praying mantis is a green insect. It can fly. The praying mantis has big eyes and it lives in trees. Some people keep praying mantises as pets. Some praying mantises are colorful and some praying mantises are dangerous. Some are not. The world's beautiful praying mantis is the orchid mantis. And the praying mantis eats insects like crickets, cockroaches, and sometimes spiders. The praying mantis has 6 legs. The praying mantis and the praying mantis' 6 legs are filled with sharp spikes. These spikes can hold on to stuff like glass. දැන් මේ විදිහට ක්‍රැබ්ස් වර්ග කීයක් විතරද ලෝකේ? අර මකුළු වගේම. මේ ප්‍රමාණයක් දන්නේ නැහැ. Oh, තිමකුළු මම දන්නේ නැහැ. හරි කවන්නේ. ඒ වුණාට ඔයා කී දෙනෙක් විතර දන්නවද ඔයා දැනුවත්? කී දෙනෙක්ද? කීයක් විතර දන්නවද කකුළු? ඒ 10. Coconut crab, Japanese spider crab, mud crab, Dungeness crab, tiger crab, fiddler crab, hairy crab, soldier crab, hermit crab, Portuguese crab, blue crab, snow crab. මම අනාතරතුර මේ සෝල්ජර් කැප් කියලා කෙනෙක් ගැන කිව්වනේ. ඉතින් මම පොඩ්ඩක් බැලුවා මේ ඇත්තටම ඉන්නවා. එහෙම කෙනෙක්. Oh, I think. ඈ? කිව්වනේ. Soldier crab. ඉතින් මේක අසාමාන්‍ය හැකියාවක්. ඔව් මම තමයි බොරු එහෙම කිව්වොත් ඇවිල්ලා. මම බැලුවා කෝකට. ඉතින් ඇත්තනේ. ඇත්තනේ කියන්නේ. මම YouTube එකෙන් තමයි දන්නේ. මේ ඔක්කොම විස්තර කොහොමද මතක තියාගන්න යන්නේ? මතක තියාගන්න ඉතින් ඒත් YouTube එක බලලා. YouTube එක බලලා. ඔන්න අද ඒ YouTube එකේම අද ඔය කතාව යනවා. අපි අජිත් පොඩ කතා කරමු. ඇත්තම කිව්වේ මම හැමදාම ඇත්තනේ කියන්නේ. කොපහ ගන්න. දාචි කිව්වා මේ අවුරුදු 30ක් දරුවොත් හිටියා කිව්වම මට තේරුණා මේ ගුරුවරියක්. එහෙමයි. ගුරුවරයෙක් විදිහට මේ වගේ දක්ෂතාවයක් තියෙන දරුවෙක් දැකලා තියෙනවද? ආච්චි කියන මානසිකත්වෙන් නෙමෙයි. ඇත්තටම නෑ. ඒක නිසා තමයි මට පොඩි කාලේ ඉඳලා මේ සුවිශේෂී දරුවෙක් කියලා මට තේරුණා. මට උවමනාම තිබුණා මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාන්න මෙයාගේ ඉංග්‍රීසි හැකියාවත් එක්ක. ඉස්කෝලේ ටීචර්ස් එක දෙක වසර ටීචර්ත් එයා අඳුනගෙන තිබුණේ ඒ විදිහටම. මට නිතරම කිව්වා දරුවෝ ගැන උනන්දු වෙන්න පුළුවන් නම් මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාන්න. මොකක්ද කාරණාව දාන්න බැරි වෙන හේතුව? ආර්ථිකමය හැකියාව තමයි. ආර්ථිකමය හැකියාව. ඉතින් ඔන්න මේ බලන හැකියාව තියෙන හැමෝගෙම ඉන්නවා. සමහරට මේ වීඩියෝ එක මාතර දිස්ත්‍රික්කයේ හක්මන තමයි මෙයාලා ගෙවල් තියෙන්නේ. තංගල්ලට ආසන්නයි. ඉතින් හැකියාවක් තියෙන ජාත්‍යන්තර පාසලක විද්‍යාල්පති කෙනෙක් වේවා, එහෙම නැත්නම් ඒ සම්බන්ධ කළමනා කරන අධ්‍යක්ෂවරයෙක් හරි වේවා, එහෙම නැත්නම් මේ ළමයට උදව් කරන්න කවුරු කැමති නැහැ. මේ අධ්‍යාපන කාලය පුරාටම ඒ හැකියාව දුන්නොත් මම හිතනවා මේක රටට මහා වටින සම්පතක් මේ ඉන්නේ. කුලන්ට අවස්ථාවක් දෙන්න කියලා. අපි අහමු මේ මොකද්ද මෙයාගේ අනාගත බලාපොරොත්තු සහ හීන කියලා. මම දකින හීනද? ඔව්. හීන එක දවසක් දැක්කා. මගේ හීනෙන් අර මේ මකුළුව හැම තැනම ඉන්නවා. එතකොට ඉතින් මම උඩ ගියා. ඔයගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? අනාගත බලාපොරොත්තු කවුරු ලොකු ලොකු වෙලා කවුරු වෙන්නද හිතන්නේ? සතු විඥානේ. සතු විද්‍යාඥයෙක් නේ? ඔව්. ඉස්සෙල්ලාම මම එක්ස්පෙරිමන්ට් කරා. දැන් නම් මට මෙච්චර ආස නැහැ එක්ස්පෙරිමන්ට් කරන්න දැන් මෙච්චර බඩුත් නැහනේ. මොනවද එක්ස්පෙරිමන්ට් කරන්නේ? මොන වගේ දේවල්ද සතුන්ගේ? මම
එක දවසක් දැක්ක අර කුරුමිනියෙක් පෙට්ටිය ඇතුළට ගිහිල්ලා එයා හෙල්ලුනේ නෑ. හැබැයි මම ටිකක් වතුර දාලා බලද්දී හෙල්ලුණා. ගුරුවරියක් සාදැන් අපි ආච්චික අපි කතා කරනවා. ඇයට ස්තුති වෙන්න ඕනේ. මොකද හේතුව සමහරට ගෙදරින් ඔත් දැන් අම්මා තාත්තා ඇත්තටම කැමති නෑනේ. තමන්ගේ දරුවෝ සර්පයෝ ගාවට යනවා එනවට ඔන්නේ ආදරයත් එක්ක. හැබැයි ආච්චි ඒ හැකියාව අඳුරගත්තා. දැන් අද වෙනකොට ගෙදර දෙමව්පියොත් ලොකු සපෝට් එකක් දෙනවා මෙයාට. අනිවාර්යයෙන් මේ චරිතය ගැන අනාගතේ කතා වෙවි. ආච්චි අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ පොඩි කාලේ ඉඳලම මෙයාගේ මේ දක්ෂතා අඳුනගත්තට පස්සේ මට ඕන මේ හැකියාවන් වැඩි දියුණු කරන්න මොන විදිහකින් හරි හුඟක් බලාපොරොත්තු වෙන ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාගන්න ඉස්කෝලේ ටීචර්ස්ලාත් නිතරම කියනවා ඒක. මෙයා ඔයාලා අපරාධේ මෙයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මම නම් හොඳයි කියලා. ඉතින් ඇත්තටම එහෙම හැකියාවක් නැති නිසා මේ බැලුවා ඉංග්‍රීසි ක්ලාස් වලින් මෙයාගේ වයසට එහෙමත් ගලපන්න බෑ ඇත්තටම. මේ චූටි කාලේ ඉඳලම එක්ස්පෙරිමන්ට් කරනවා කියලා ඒ කරන්නේත් ඔය ක්‍රීම් වර්ග, තෙල් වර්ග ඔක්කොම එකතු කරලා මේකක් හදාගෙන බර්න් කරනවා කියලා. මේ මට කියලා ගිනි කුර ගස්ව ගන්න. ගිනි කුරක් ගන්න බෑනේ. එතකොට ඊට පස්සේ ගිහිල්ලා ෆ්‍රිජ් එකේ දාලා හොයන්නේ ස්නේක්ලට මෙඩිසින් කියලා තමයි කියන්නේ. අපි අහුවහම. ඒ වගේ පොඩි කාලේ කොහොමද මෙයාට ඒව හිතෙන්නේ නැත්තේ? අපිට හිතා ගන්න බෑ ඇත්තටම. මේ හැකියාව තේරුම් ගන්න කෙනෙක් හැකියාවට මේ වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් අනිවාර්යෙන්ම කතා කරන්න. ආචික දුරකථන අංගය මේ විදිහට මෙනේවි. බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට. ඉතින් මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? සතුන්ට ආදරය කරන්න කියලා. සතුන්ට ආදරය කරන්න, පරිසරයට ආදරය කරන්න. ඒ තමයි පුංචි කුලන්ගෙත් ඉල්ලීම. එයා ආසාව අතට ගිල්ලෙන්නම්. මම ආයුෂ්ක විරාජ් කොනාර.